මේ තියෙන්නේ අපිට හම් වෙන තවත් සමහර ළමයින්ට ගොඩක් අමාරු. හරි? හැබැයි වැඩේ අල්ලගත්තට පස්සේ තප්පරෙන් දෙකෙන් හදන්න පුළුවන් තවත් ගාණක්. හරි? right. එතකොට දැන් මේකෙදී තියෙනවා පුතේ 100ක් ms එක ප්‍රවේගයෙන් වස්තුවක් සිරස් ලෙස ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. ඔය කියන්නේ මෙහෙම දෙයක්. වස්තුවක් ප්‍රක්ෂේපණය කරනවා 100ක් ms එක ප්‍රවේගයෙන් නේද? මං දල රූපයක් අඳින්නම් හරි. 100ක් ms එක ප්‍රවේගයෙන් වස්තුවක් සිරස්ව ඉහළට සිරස් ලෙස ඉහළට ප්‍රක්ෂේපණය කරනවා. හරි. එහි ගමන් පතෙහි මීටර් 100 උස ලක්ෂයක සිට එම මොහොතේම තවත් වස්තුවක් අතහරිනු ලැබේ. ඒ කියන්නේ බං දැන් මූ උඩට යනවනේ මේ විදිහට. හරිද? මේ වස්තුව උඩට ගමන් කරනකොට ඒ ගමන් පතේම මීටර් 100ක් ඉහළ ලක්ෂයකදී මීටර් 100ක් දැන් මේ වස්තුවේ ඉඳලා මීටර් 100ක් ඉහළ තැනකදී හරි තවත් වස්තුවක් එම මොහොතේම නිදහස් කරනවා. මූ අතාරින වෙලාවෙම මෙන්න මේ වස්තුව නිදහස් කරනවා. ඒතර වස්තුව නිදහස් කරනවා කියන එකේ තේරුම මූ ගමන් කරන්න ඕන ආරම්භයේදී බිඳුවයි කියන ප්‍රවේගය. නිදහස් කරනවා කියන්නේ විසි කරනවා කියන එක නෙවෙයිනේ. නිකන් අතාරිනවනේ. අතාරිනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මෙයා බිඳුවක ප්‍රවේගයෙන් ගමන් කරන ආරම්භයේ බිඳුවක් වෙන්න ඕන. හරිද? එහෙම බිඳුවකින් මෙයා පහළට වැටෙනවා. මූ 100ක වේගින් උඩට විසි වෙනවා. හරිද? අහන්නේ මොකද්ද? එකිනෙක ගැටෙන විට ගතවන කාලයත් අනිවාර්යෙන් එකම පාර නම් පුතේ මේ දෙන්න හැප්පෙන්න එපයි මෙහිම. හැප්පෙන්නේ නැති වෙනත් පුළුවන්ද? ඔව් දැන් උඩ ඉඳන් වැටෙනකොට මෙයා උඩට ගිහිල්ලා පහළට එනවා නම් හැප්පෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ දෙක අතර ලොකු පරතරයක් තියෙනවා නම්. දැන් මේකෙදි එහෙම ප්‍රශ්නයක් නැහැ. පහලින් ප්‍රක්ෂේපණ ප්‍රවේගය ගොඩක් වැඩි. හරිද? ඒ නිසා මූ අනිවාර්යෙන්ම උඩ කෙනාගේ හැප්පෙන්න ඕන. හරි? පළමු වස්තුව ප්‍රක්ෂේපණය කළ තැන සිට විස්ථාපනයක් දෙන්න. ඒ කියන්නේ මෙයාගේ හැප්පෙන්න කොච්චර කාලයක් යනවද සහ හැප්පෙන තැනට මේ පොළොව මට්ටමේ ඉඳලා කොච්චර උසක් තියෙනවද කියලා අපෙන් අහන්න. හරි. මේක හදන්න ක්‍රම කීපයක් තියෙන මාරම ලේසි ගානක්. හරි. මම මේක හදන්න පාවිච්චි කරන සංකල්පය තමයි සාපේක්ෂ ප්‍රවේග සංකල්පය. හරිද? සාපේක්ෂ ප්‍රවේගයේදී මේ චලිතයකට සාපේක්ෂව කතා කිරීම කියන එක පුතේ සාමාන්‍යයෙන් අපේ විෂයේ තියෙන ප්‍රවේගය සම්බන්ධ කාරණාවක් විදිහට විතරයි. හරිද? හැබැයි අපිට මෙයාගේ ගුරුත්වජ ත්වරණය කියන එකත් සාපේක්ෂව අරගෙන මේ සමස්ත පද්ධතියෙන් ත්වරණය ඉවත් කිරීම කරන්න පුළුවන්. හරිද? චුට්ටක් බලන් ඉන්න මම මේක කරලා දෙනකම්. හරි? right. මෙතනදී මෙයා පල්ලෙහාට වැටෙන්න උත්සාහ කරනවා බිඳුවෙන් ඉඳන් පල්ලෙහාට. හරි. එතකොට මෙයාගේ ත්වරණය පුතේ g. හරි. මෙයත් උඩට ගමන් කරනවා. හැබැයි මෙයාගේ ත්වරණය තියෙන්නේ පල්ලෙහාටම තමයි ඒක g. හරිද පුතේ? එතකොට මෙයා සහ මෙයා කියන වස්තු දෙකේම ත්වරණය තියෙන්නේ පල්ලෙහාට. ඉතින් ඔය දෙන්නගේම ත්වරණය තියෙන්නේ එකම දිශාවට නම් මට පුළුවන් මේ සමස්ත පද්ධතියෙන් ත්වරණය ඉවත් කරලා දාන්න පුළුවන්. හරි. එහෙම කරොත් නිකන් කල්පනා කරලා බලන්න. මෙයා ඇයි එයාගේ ප්‍රවේගය උඩට යනකොට අඩු කරගන්නේ? පහළට තියෙන ගුරුත්වයේ ත්වරණය හින්දා. කතාව හරිනේ. මෙයා නිශ්චලතාවයේ ඉඳලා පල්ලෙහාට ත්වරණය වෙන්නේ ඇයි? තියෙන ගුරුත්වයේ ත්වරණය නිසා. ඔයාට පුළුවන් නම් මෙයාගේ ත්වරණය ඉවත් කරන්න වාට තේරෙන්න ඕන. මෙයා උඩට ප්‍රක්ෂේපණය කරනවා නම් 100න් දිගටම ගමන් කරන්න 100න්. ඒ පුතේ පැහැදිලිද? දිගටම ගමන් කරන්න 100න්. කතාව හරි. දිගටම 100න් ගමන් කරනවා හේතුව තමයි එයාගේ ප්‍රවේගයේ අඩු හරි වැඩි හරි වෙන ත්වරණයක් යට නැහැනේ. හරිද? ඒ වගේම තමයි මූ නිශ්චලතාවයෙන් අතෑරියා කියලා ඌ පල්ලෙහාට එන්නේ. හේතුව තමයි ඌ පහළට එන්න නම් ත්වරණයක් තියෙන්න ඕන. මම දැන් ඒ ත්වරණය මේ පද්ධතියෙන් අයින් කරලා තියෙනවා. හරිද? ඒ නිසා මෙයා පහළට එන්නේ නැහැ. මෙයා උඩට ගමන් කරනවා නියත ප්‍රවේගයකින්. හරිද? ගමන් කරන්න තියෙන දුර තත්පර 100යි. සෝරි දුර මේ මොනවද? මීටර් 100යි. මීටර් 100යි. හරිද? එතකොට ආරම්භක ප්‍රවේගය තියෙනවා 100යි. ගමන් කරන්න දුර තියෙනවා 100යි මීටර්. මේ අතර පරතරය 100යි. ප්‍රවේගය 100යි. එහෙනම් මේකට ත්වරණයක් නැති නිසා අපිට S සමානයි UT වගේ සරල සම්බන්ධයක් භාවිතා කරන්න පුළුවන්. එහෙම සම්බන්ධයක් ලියන්න ඕනෙත් නෑ ඉතින් ඇත්තටම.
මීටර් 100ක් යන්න ඕනේ නම් තත්පරයට මීටර් 100ක් යනවා නම් ගත වෙන කාලය තත්පරයයි කියන එක බං තේරෙනවනේ. හරි. නිකම් මම මේක ලියලා පෙන්නුවොත් මීටර් 100යි ප්‍රවේගය 100යි ගත වෙන කාලය t. එතකොට t සමානයි 1යි තත්පර. හරි. මම කලින් කිව්වේ යන්න තියෙන්නේ මීටර් 100යි නම් හරිද? තත්පරයකට මීටර් 100ක ප්‍රවේගයක් තියෙනවා නම් නියත ප්‍රවේගයක්. ඉතින් බං ඕකාය සමීකරණ දාලා හදන්න ඕනේ නැහනේ නේද? ඉතින් අර ඕනේ වගේ හිතනවා නම් ඔන්න මං හැදුවා. හරිද? එතකොට තේරුම් ගන්න එහෙනම් මේ දෙන්න ගැටුම සිද්ධ වෙනවා තත්පරයකින්. හරිද? තත්පරයකින් මෙයා සහ මෙයා මේ දෙන්න එකට හැප්පෙනවා. තත්පරයකින් හැප්පෙනවා. කතාව හරි. තත්පරයකින් හැප්පෙනවා. හැප්පෙන කතාව නම් හරි. එහෙනම් ගතවන කාලය තත්පර 1යි. හරිද? පළමු වස්තුව ප්‍රක්ෂේපණය කරපු තැන නම් අපෙන් උසත් අහනවනේ. අන්න. ඒක හදනකොට අපි දැන් කාලය හොයාගන්න පුළුවන් වුණාට පුතේ අර සම්බන්ධයෙන් අපිට නැවත සැරයක් සාමාන්‍ය චලිත සමීකරණ පාවිච්චි කරන්න වෙනවා. ඔය කියන ඔය තත්පරයකදී එයා කොච්චරක් ගිහිල්ලාද කියලා හොයාගන්න. හරිද? ඒකට අහන්න මම මෙන්න මේ වස්තුවේ චලිතය සලකලා හරිද? තත්පර එකක චලිතයකට ලියනවා. එයාට චලිත සමීකරණයක් කොච්චර උසක් මෙයා යනවද කියලා බලන්න. ආරම්භක ප්‍රවේගය තියෙනවා, කාලය තියෙනවා, ත්වරණය තියෙනවා. එහෙනම් ලියන්න පුළුවන් සමීකරණය තමයි හරි අපිට ඕන s නේ පුතේ. s සමානයි ut ධන භාගයක් at වර්ගය උඩට. හරි. s ලිව්වා. හරි. ආරම්භක ප්‍රවේගය 100යි. උඩටනේ. ඔව් හරි. ගත වෙන කාලය තත්පර 1යි. හරි. ඍණ දාන්න හේතුව ඉහළට ගුරුත්වය ත්වරණය මෙතෙන්ට පුතේ ඍණ පදයක් නේ ආදේශ වෙන්නේ. ඒ නිසා මම කෙලින්ම ආයෙ එතෙන් ඍණ කියලා දාන්න ගියේ නෑ. මම කෙලින්ම ඌගත්ත ඉස්සරහට භාගයක් g10යි t වර්ගය තත්පර 1යිනේ පුතේ. හරි. එහෙනම් එකේ වර්ගය. මෙතන නා පුතේ 100ක් ඍණ 10 දෙකෙන් බෙදුනහම 5යි. එහෙනම් පුතේ 100න් 5ක් ගියහම මීටර් 95යි. මෙයාගේ හැප්පෙනවා මීටර් 95කින්. මීටර් 95කින්. එහෙනම් හිතන්න මෙයා මීටර් 95ක් උඩට යනකොට මූ මීටර් 5ක් පහළට එන්න ඕන ඒ තත්පරය තුල. ඊට පස්සේ දෙන ගැටෙනවා. කතාව හරිද පුතේ? right. මේ තමයි මේක හදන සාපේක්ෂ ප්‍රවේග සංකල්පත් එක්ක සාපේක්ෂ චලිත සංකල්ප ප්‍රවේග සංකල්ප නෙවෙයි සාපේක්ෂ චලිත සංකල්පත් එක්ක මේ ගාන හදන විදිහ. හරිද පුතේ? මේක ඊට වඩා හදන්න ලේසි ක්‍රමයක් තියෙනවා. හරිද? right. පොඩ්ඩක් බලා ගන්න. හරි. මම අර කිව්වේ ගානක් හදන්න එක ක්‍රමයකට වඩා තියෙනවා. හැබැයි අපි ඒව පොඩ්ඩක් හොයන්න ඕන. හරිද? එක පාරම අපිට ඒ ක්‍රම හම්බෙන්නේ නැහැ. කාලයක් තිස්සේ අධ්‍යයනය කරනකොට තමයි ඒව හම්බෙන්නේ. ඒකට මම මේ කරන්නේ ඔයාට උදව්වක් ඔයාගේ අධ්‍යයනයන් පහසු කරගන්න. ඔයා මේ ක්‍රමත් එකතු කරගෙන පුළුවන් තරම් උත්සාහ කරන්න පැය දෙකේ ප්‍රශ්න පත්‍රේ පැය දෙකකට කලින් ඉවර කරන්න. හරිනේ? right. අහගන්න පුතේ. දැන් මේකෙදි මේ බලන්න. මම අර මීට කලින් වීඩියෝ එක ඔයාලට මතක නම් කරලා තියෙනවා. හරි? කිසියම් වස්තුවක් නියත ත්වරණයෙන් ගමන් කරනවා නම් හරිද? එයා ගමන් කරන්නේ නිශ්චලතාවයෙන් පටන් අරන් නියත ත්වරණයෙන් ගමන් කරනවා නම් එයා ගමන් කරන්නේ පළවෙනි තත්පරයේ තුල ගමන් කරන්නේ ත්වරණයේ විශාලත්වයෙන් භාගයක් කියලා කිව්වා. එහෙමනේ? right. ඒ සම්බන්ධයේ අනුව අහගන්නකෝ. නිශ්චලතාවයෙන් අතහරින වස්තුවක් සැලකුවොත් දැන් පුතේ මම මේ ගාන හදනවා නෙවෙයි මේ ගාන වෙන විදිහකට හදන්න වෙන ක්‍රමයක් ගැන පොඩ්ඩක් කියලා දෙනවා. හරිනේ? right. අහගන්න. නිශ්චලතාවයෙන් නම් මෙන්න මේ වස්තුව අතාරින්නේ මතක තියාගන්න පළවෙනි තත්පරය තුල එයා ගමන් කරන්නේ පුතේ මීටර් 5යි නේද? පළවෙනි තත්පරය තුල මීටර් 5යි යන්නේ. හරි? 5ක් මීටර යනවා පළවෙනි තත්පරය තුල. දෙවෙනි තත්පරය තුල ගමන් කරනවා මේ වගේ 3 ගුණයක් 15ක් මීටර. හරිද? තුන්වෙනි තත්පරය තුල ගමන් කරනවා මේ වගේ 5 ගුණයක් 25ක් මීටර. තුන්වෙනි තත්පරය තුල. හරි? මේ 15 කියන්නේ පුතේ තත්පර දෙකකදී නෙවෙයි. හරිද? දෙවෙනි තත්පරය තුල. කියපු දේ පැහැදිලිනේ? right.
ඒ විදිහටම ආපස්සට කල්පනා කරලා බලන්නකෝ. මීටර් තත්පරයට මීටර් 100ක ප්‍රවේගයකින් ඉහළට ප්‍රක්ෂේපණය කරපු වස්තුව තත්පරයකට කොච්චරක් යනවද? 100යි නම් පුතේ යන්නේ 95යි. ඒ කිව්වේ මතක තියාගන්න මුගේ ප්‍රවේගය 100යි නම් ගුරුත්වජ ත්වරණය 10 වෙන වෙලාවට ඔන්න හොඳට අහගන්න. මුගේ ප්‍රවේගය 100යි නම් ගුරුත්වජ ත්වරණය 10ක් වෙන වෙලාවක පළවෙනි තත්පරය තුල මූ ගමන් කරන්නේ පුතේ 95යි. පළවෙනි තත්පරය තුල ගමන් කරන 95යි. හරිද? තේරුම් ගන්න පළවෙනි තත්පරය තුල ගමන් කරන 95යි. හරිද? ඊගව තත්පරය තුල 85යි. ඒ වගේ 10 10 අඩු වෙනවා. මෙයාගේ 10 10 වැඩි වෙනවා. 5 15 25 10 10 එකතු වෙන්නේ. මෙයාගේ 10 10 අඩු වෙනවා. කතාව හරිද පුතේ? කොහොමද මම කිව්වේ පළවෙනි තත්පරය තුල මෙයාගේ 95යි යන්නේ කියලා? ඉතින් පුතේ 100න් 5ක් අඩු කරා. හරි? 100න් 5ක් අඩු කරා නම් ඔයාට හම්බ වෙනවා පළවෙනි තත්පරය තුල ගමන් කරන දුර. දැන් සමහර විට ඔයාට හිතෙන්න පුළුවන් ඉතින් සර් අපි ඒවා කටපාඩම් කරගන්න එපයි. ඉතින් අපිව දැනගෙන ඉන්න එපයි. පුතේ අර දෙයක් නැවත නැවත කිරීම හරහා ලබා ගන්න හැකියාව තියෙන්නේ. හරිද? ඒකට කටපාඩම කියලා කියන්න එපා. හරිද? ඔයා කිසියම් දෙයක් කාලයක් තිස්සේ අධ්‍යයනය කරලා තේරුම් අරගෙන භාවිතා කරන දෙයක් ඒ කටපාඩමක් නෙවෙයි. ඒක ඔයා ගාව තියෙන අවබෝධය. හරිද? එතකොට 100කින් ප්‍රක්ෂේපණය කරන වස්තුවක් හරිද? පළවෙනි තත්පරය තුල යන්නේ 95යි කියන එක 95යි කියලා ගන්න පුළුවන් වෙන එක ඒක කටපාඩමක් නෙවෙයි. හරිද? ඔයා يعني එහෙම ගන්න ළමේ කටපාඩම් කරලා ගන්නවා වෙන්න බෑ. හරිද? කටපාඩම් කරලා ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ඔයා ගාව තියෙන විෂය තුල තියෙන අවබෝධය. හරිනේ? ඒ නිසා ඒක තේරුම් ගන්න. එතකොට මෙයා පළවෙනි තත්පරය තුල යන්නේ 95යි. හරිනේ? right. ඊගව තත්පරය තුල යනවා 85ක්. හරි? කතාව හරි. ඉතින් ඔය කතන්දරේ ඔයා දන්නවා නම් ඒ කියන්නේ පළවෙනි තත්පරය තුල මූ පහළට එනවා 5ක්. පළවෙනි තත්පරය තුල මූ උඩට එනවා 95ක්. තත්පරයකට මූ 5ක් එනවා මූ 95ක් යනවා. 5යි 95යි 100යි නේ? ඔව්. එතකොට 5යි 95යි 100යි නම් මුලින් කිව්වනේ මේ දෙක අතර පරතරය 100යි කියලා. වැඩේ හරි නේද? right. හරි. ඉතින් බලන්නකෝ මේ වගේ ගානක් ඔයාගෙන් අහනකොට ඔයාට නිකමට හිතෙනවා නම් තත්පරයකට මූ යන්නේ 5යි මූ යන්නේ 95යි යකෝ තත්පරෙන් 100 හැදෙනවනේ. එහෙනම් මුන්දේ තත්පරෙන් සෙට් වෙන්න එපයි. නේ? අන්න පුතේ ගාන කියවලා ඉවර වෙනකොටම ඒ තත්පරයෙන්ම ඔයා මේකට උත්තරය අරන් ඉවරයි. අන්න ඒ විදිහට තමයි පුතා අපි ඔය ගණන් හදන්න ඕන, ඔය ගණන් තේරුම් ගන්න ඕන. එතකොට අර පැය දෙක ඔයාට වැඩි මිසක් හරි පැය දෙකත් ඔයාට වැඩි. හරි? මදි වෙන්නේ නැහැ. කතාව හරිනේ පුතේ. right. එහෙනම් අපි තව පොඩි පැහැදිලි කිරීමකින් හම්බෙමු.